ඕගලන්ට අර කාමරේ පේනවද? ඡායාවක් වගේ එක අපි කට්ටිය ඕන්නේ බලද්දි මේක පෙවුනේ කට්ටියටම ඒක අපි ගෙදර ඇවිල්ලා තමයි දැක්කේ. ඕගොල්ලෝ දැක්කනම් ඒක අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේ අපි යාළුවනේ අපි යන්න හදන්නේ අර හොල්මන් කන්දේකට. ඒ හොල්මන් ඉන්න කියලා කියන්නේ ගියකුත් තියෙනවා. අපි වැඩක් කරන්න ගත්තොත් අනිවාර්යයෙන් වහිනවා. ධාරවාරේ පස්සේ වාසිය. ඒක අපි ගියා. බලන්න. Ya. Iya ada apa sih ya? Oh ada apa? Wahyu. Ya. Gua main kalah kalian. Abu dah sedih godak kena main kalah. So far away from home, there's no way I'm turning back now. My destination is unknown, so I keep pushing, never slow down. A big blue sky, a pocket of dreams, a head full of hopes, possibilities. I'm taking a chance to reach for the stars, for the stars. If I fall, then I'll get back up, try again, come back stronger. No more. The bill can stop me now. Let's get chasing the sun through what can't be done. Let's go beyond, go beyond. Push the limits, take flight. We'll break through the sky and go beyond. With every step we take, we'll lead the way. These walls will break it down, and we'll leave them all in the dust. No horizons waiting for us, because we were meant to go beyond. I won't forget where I came from. මේ ගල්වල අතහැරලා දාලා තියෙන හේතුව තමයි අර ගෙදරකින් කට්ටියක් දෙනා බෙල් වල දාගෙන හොල්මන් සීන් එකක් කියලා තියෙනවා. ඒකයි මේ යවුල ගල්වල මේක අතහැරලා දාලා තියෙන හේතුව මේකේ හොල්මන් සීන් එකක් තියෙනවලු. ඇතුළට යද්දි ඕකේ එක්කෙනා නාන්න බැහැලා. ඒක යට වෙලා ගොඩක් ලොකු දෙයක් වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි මෙතන යන් ඉරු යා මෙතනින් ගියාම මෙතන මේ දින්නේ එක මේ දින්නේ ගල් වල ඔයගලන්ට පේනවා ඇති මේ දින ඉතුරු ටික මේකත් ඒ හොල්මන් සීන් එක මේවා ඔයගලන්ට පේනවා ඇති එහෙනම් අපි මේකේ 78 79 වගේ ඒවා කියේ ඔව් ඒ වගේ කාලේ මේකේ මේ කට්ටිය එල්ලලා මරලා දිනවා අර බෙලි එල්ලලා එක එක දවල් කරලා මේ මරලා දාලා දිනවා එයා හේදවිසියක් කිව්වා අපිට මේ පණ පිටින් එක්කෙනෙක් පුච්චනවා දැක්කද කියලා ආ උනේ එහෙමත් කිව්වා අපි ඉතුරු භයානකම කොටේ වගේ තාම මෙහෙට කවුරුත් එන්නේ නැත්තර හොල්මන් පිටින් ඒ ඉඳ අපි දැන් මේකට යන්න අපි බයෙන් යන්නේ කොටරික් ගන්න ඕගොල්ලන්ට මේකට යන්න ඕනේ මේකේ ඒ කාලේ ගොඩක් මේක හදන්න අරන් ගත්ත ගයක් මේක වැඩ කරපු අය ඉඳලා තියන්නේ මේක හොල්මන් ගොඩාක් කියලා අපිට මේ ගමේ වැඩි හිටි කට්ටිය ඉන්න හොල්මන් ඉන්නවා කියලා මේක අර මරපු කට්ටිය අපි මේකට යන්නද අපි මේකට You're greater. ada අපි ආවේ හේෂානුයි දන්ලයි මයි කියනලයි ඒ කට්ටිය ටික ආවේ තෙවනුත් ආවා යා පයිමාන මේක දුන්නට යේ අපි ගන්නවා යාළුවනේ කොහොම මාළුනේ
Oh, abi කට්ටිය මෙතන ඉන්නවා. එහෙනම් හරියද? මේ මොතල් කුඹලා තියෙනවා පැරගෙන. ඔයා පේනදී මේක තමයි ගේ ඇතුළ. මේ ගේ ඇතුළ. මේකේ අනිවන්දා කොහොම හොල්මන් ඉන්නද කියලා හිතා ගන්න බෑ. වට බයයි. අපි හතර දෙනා විතරයි මෙතන ඉන්නේ. ඔයගොල්ලන්ට මතකද අපේ තව වීඩියෝ එක ගියා සම්ලු කියලා කෙනෙක්. එයාට පොඩි අසිරිමදක් ඉන්නේ එන්න බැරි වුණා. ඒ හින්දා පොඩි අපේ අදුගයි එයාට සුව පදමින් අපි ඉන්න වීඩියෝ එක යාළුවනේ කලින් YouTube එකේ මල් තියන මැරිච්ච පොඩි ළමයා නෝන්දා අපි ගිහින් බලමු මොනවා හිතන්නේ මේ පරණ දිරලා තියෙන මේ අතින් උනත් තියෙන ළමයා අර මේ පොඩි ළමයා ගන්න අපි යන් බලන්න බලාගෙන අපි මොකද දාගන්නේ දෙකෙන් තියනවා මෙතන පාස් පිට උඩට තව උඩට යන්න තියෙනවා අපි මේ බල්ලෙමු යාළුවනේ හරියටම වෙලාව දැන් 5:20යි හරියටම 5:20 ගන්න වෙලාව. මේ මෙතන ආවරයක් තියෙනවා මේ බුම්බාන කියන කැරි හදලා දෙනවා. ඔයාලට මේවා දන්නේ විතර රිකැල තුනනවා. අපි දැන් ඒ කාලේ එනවා. ඒ ආයෙත් අපිට තමයි අපි උඩට ගිහින් මෙතන විස්තර කතා කරමු. යාළුවනේ ඒක විදිහට කියලා හරිම සෝදරිය මෙතන දෙන්නේ එක තැන කපලා පොඩ්ඩක් මරලා තියෙනවා. මේ එතන ලේක් තියෙනවා ඉතින් පව් වෙනවයි ඒ බෑවුවා ඉතින් අනේ මම මෙතන රෙඩියන් තියෙනවා. අනේ මම හිතා ගන්න බෑ. යාළුවනේ මේ වයර් වලින් ගහලා තමයි ඒගොල්ලෝ මනලින් ආවන් මේ රේපල්ලන් දිනනවා මේ. අල්ලන්නත් දැන්නත් බෑ. මෙතන අපි අපි උඩටට ගිහිල්ලා ඉතුරු ස්පීක් කරගන්න. ඒ සොල්ලා දින්නේ අපි බය වෙන්නේ යනවා. මේ පොඩ්ඩක් වඩාගෙන අපින්න ඕනේ. පාරේ මේ වගේ පාරේ අතව ඉන්නවා කියන්නේ අදමලක් තියෙනවා. ඔව්. අර කොබලන් වෙනවද? අර ඒකේ තමයි ඒ කාල් මුතු කාලා කරලා ටිකව ගලන්නේ මේ ඉතින් මේවට අර්ථයක් තියනවානේ. ඔව් ආව අතනින් තමයි අර උඩම එකෙන් තමයි මිනිස්සු පල්ලෙහාට තල්ලු කරලා. හරිම කැත විදියට තමයි වද දීලා මරලා දාලා තියෙන්නේ. අනේ වන්ද හිතා ගන්නත් බෑ. හරි බදුගයි. යංගු මන් අපි ඉස්සරහට යන්න ටික පැත්තට ගිහලා බලමු. යා. ඔව් මේවා දිරලා තියෙනවා. බලන්න. හරි. අපි උඩට එන්නේ. අපි උඩට එනවන්නේ යාළුවා. යාළුවනේ බලන්න මෙතන උඩට යන්නේ. උඹට පේනවනේ. භයානක තැනක් ආවා. එහෙනම් හරි. ඉතින් බලමු. මේ උඩ තියෙන තත්ත්වය. ඔයා බදරන්නේ. හි. යාළුවනේ මල්ලෙන් සද්දවත් එනවා. අපි දැන් එද්දි හුන්නේ නැහැ. ඉතින් කවුරු යන සද්දට තමයි අපි යන්නේ. උඩේ ගිහන්න. යාළුවනේ මම සද්දම එක්ස්පීරියන්ස් එකක් අපි උගයි එක එක සද්දවත් ඇහෙනවා. ඉන්නද හවුනද? සද්දයක් අහම දැනුත්. ඒවයි මේ මොකක් හරි අනේ මන්දා. අඩි සද්දයක් කරලා එන්නේ අපිට. ඕනේ මොකක් හරි අහන සද්දයක්. උඹෝ පල්ලෙහෙම කවුරුද මොකක්ද කියනවා දන්නේ. මල්ලේ අපි හද දෙනා ඉන්න නැහැ. තව කවුරුත් නැහැ. සද්දෙක්වත් ඉන්නවද දන්නේ බලමු අපි. කවුරුත් නැහැ. අපි අම්මු වීඩියෝ කරලා බලන්නේ. කියන වීඩියෝ ඕම් ලෝ ගානක් නෙමෙයි. අපි වීඩියෝ කරමු. කල්සන් පපත් මුලමත් හරි එකපාරට එහෙනම් අපි ළඟයි වීඩියෝ කරමු. next අපේ කාලේ කරන්න තියෙනවා. ගේම් ගොඩක් තියනවා කරන්න. චාලි කරන්න තියෙනවා. අපේ කෙනෙක් ඉන්නවා. එයාට පොඩි ටැග් එකකුත් දෙන්න තියෙනවා. ඕන ගැව්වල පදින්න යාළුවනේ ආයෙ කියනවා අද නම් ගෑනි guys ඔයගොල්ලන්ට පේනවාද අපි මේ ඝන ගැලෑවක ඉන්නේ මේ අපි ආයේ මෙහෙන් අද අරහෙට යන්න තියෙනවා අපිට දැන් ගොඩකට යන්න තියෙනවා යාළුවනේ ඔයගොල්ලෝ දන්නවනේ ඉතින්
ඔයාලා බේරාදී ඒකට යන්නත් ඕනේ. අර ගල් වලක් තියෙනවා අර. ඕගොල්ලන්ට කියන්න තියෙන ලොකුම දේ තමයි අහන් අර කැලෑවේ. ඕගේ ඉන්නවා කියනවා කුරුමිට්ටෝ. ඒ කට්ටිය ගොඩක් කේස් දානවලු. බලමු. අපි යන් ඊළඟ එක. ඕගොල්ලන්ට පේනවද? අර තියෙන්නේ පාළුම පාළු ගයක්. ඒ ගෙදර ඔය ගෙදරත් හොල්මන් ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. ඔව්. රැට එහෙම අමුතුවම සද්ද ඇහෙනවා කියලා. අනේ මන්ද හිතාගන්න බැරි තරම් ගොඩක් මේකේ මිනිස්සු මරලා දාලා තියෙනවා. ඒ ඉඳින් තෙල්ල මේ ගොඩක් අමාරු. මේ ඒ කාලේ මේ මිනිස්සු පිච්චු වගේන ලීයක් දමන්න මට හම්බුණා ඇතුළේ තිබිලා. මේ බලන්න මේ තවත් වන්න මේ දීගෙන් මොකද කරන්නේ? මේ ඉස්සර ගින්දර දාපු එක මේ හිටපු මිනිස්සෙක්ගේ සපත්තුව මේ බලන්න. ගෝපේ අනිත් එක්ක කියලා. ඒ අපේ අනිත් එක්ක නෑ. කො දෙවන් කො දෙවනා? එයි කොහෙද ගියේ? මට මේ පාන කාලේ පොළව ගැටිලා හම්බුණා මේ. මොකද ගියේ? ඒවා ළඟ තියාගන්නත් බෑ බයි. එතන ලේතරලා තියෙන පාල්. අපි මෙතනින් පල්ලෙහාට යන්නේ ගොඩක් හොඳයි. පල්ලෙහාටම ගොඩක් දේවල් තියෙන්නේ. අපි යා. let's go. අපි යනවා. අපි පල්ලෙහාට ගිහලා හම්බෙමු. දැන් ඔයාලට වෙනවනේ හොඳට මේ ජරා වෙලා තියෙන මේ ස්ථානේ අපි යන්නේ බලන්න. කවුරුත් නැවිද? අපි යන් පල්ලෙහාට. පල්ලෙහාට ගිහලා ඉතුරු වීඩියෝ කරලා. යන්නේ වැස්සක් දැන් පායලා දෙන්නේ අපි පුළුවන් හතෙන් යන්න බලමු. මෙයා ලෙස්ටන් ගියා පොඩ්ඩේ. ඔව් යන්නේ. කොහමද මේ නැගගමු. කැමරා පොඩ බෙදෙන්න ගෙන්න මේ අපේ අද්භූතයක් දැක්කා. නගින්න යාළුවේ. ඉතින් කවුරුද කියා? ඉතින් අප්පා ඔනේ යාළුවනේ අපිට යන සද්ද හුට්ට වුණා. ඔය යන්නේ ඔයාලා බොල්. අදිනේ තමයි යන්නේ. මෙතන තමයි ගන්නන්නේ. ඉන්නේ. ඔය කොලේකෝ. ඔතන මැද පිටවන්න. පැන්සලයක් ගහලා. එතන බෑග්ගේ ඇතුළටම මං කෑරි. යන්නනේ. ඔය මොනේ ඉන්න සවුන්ඩ් එක නේද? ඔව්. යාළුවේ දැනුත් ඇහුණානේ. අපි නම් හිතාගත්ත අපි මුකුත් කරෙත් නෑ. ඒක ඔටෝ වෙච්ච දෙයක්. බලමු අනිත් පැන්සල. අපිට අවුලක් නැහැ වැඩි බය නැහැ පස් දිනක් ඉන්නවා මෙතන. ඔය අරමුණ අදම මෙහෙම කියන්නේ ඉන්නේ. මෙලම් බය හොල්ලා ඉන්නවා. අපි මේක හදනවා. මට හොල්මන් සවුන්ඩ් එක දාන්න බයයි. ඒකයි මම මේ වෙන සවුන්ඩ් එක දාන්නේ. ඕ. නෝ. මේ කාල්තර කියලා ගහ බලන්න මොකද? ලස්සනයි. ඔය අනිත් පැත්තේ ඉස්සරහම ඇතුලේ. මේක. දාන්න නම දාන්න. ඕනේ ගන්නවා. අංගර කරුවල දාන්නේ මෙතන මේ. මෙතන බලන්න වීඩියෝ කරනවා ඈ. වීඩියෝ නා. මේක ගොඩක් කට්ටිය ඇතුළේ කියන්නේ. ඔයාලා මේක බැලන්ස් වෙනවා කියන ලොකු ප්‍රශ්නේ. ඒක බැලන්ස් වෙන්නේ නැහැ. බැලන්ස් කරන්න අමාරුයි මේ බැලන්ස් එක. අර දිග බැලන්ස් දෙන්න යටි ඔරන්නේ. ඔහේ මෙහෙට බලන්න. දිග බැලන්ස් වල යන්න දෙන්න. බැලන්ස් කරන්න අමාරු තුන මේ මෙතන මේ මෙතන උලවාගේ තියෙන බැලන්ස් වල අපි මේක හදලා ඉර විලගෙන ඔනේ ආයෙත් බැලන්ස් කරාම හරි. තල් මෙතන ඉඳගන්න.
චාලි ඔයා මෙතන ඉන්නවද? ඉතින් මෙතන චාලි ගන්න යන්නේ ගොඩක් කට්ටිය මේක කරනවා කරලවලු. චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවා yes කියලා දෙන්න. ඔක්කොම චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? yes කියලා දෙන්න. පොඩ්ඩක් ඉන්න යාළුවෝ මට පොඩි වමනාවක් තියෙනවා. චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? පාස් අයියෝ මලු චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවනම් yes කියලා වැටෙන්න. චාලි කියලා ඔයා මෙතන ඉන්නවනම් yes කියලා වැටෙන්න. නෑ යාළුවනේ මේක අසහනයි. මේක බොරුවක්. කියලා විශ්වාස කරන්න එපා. කියන්න බෑ. චාලි ඔයා මෙතන ඉන්නවා. චාලි අම්මෝ ඇදලා කියන්නත් බෑ අපිට මේක. උහුලම් පාරක් නෑ පිම්බේ නෑ. ඕන අපි අනිත් මේ හදන්න ඕපන් උහුලම් පාරක් ඇවිල්ලා වෙන්න පුළුවන්. අපි ඕනනම් කියන්නේ අපි ආයෙ කරමු. අපේ ඇසුණා කොහොම අපි ආයෙ කරනවා. චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? ඉන්නවා. මෙතන චාලි නෑ. චාලි නෑ. කියන්න බෑ ඉන්නවද කියලා. නෑ වෙලාවට මේක හරි ගියේ නැත්තේ. මේක හරි ගියා ඕක මොලේ ඉන්න ඉතල පුතන්න නෑ. මේක හරි ගියේ නෑනේ. හරි ගියා නම් ඉන්න. චාලි අපි මේක මෙයලා ආයෙ මෙතන මම තියලා එහෙනම් අපි මේ යන්නේ යන්නේ අපි එක දාගෙන ඉන්නේ. ගම්මාන්නේ මුගා වෙන්නේ කියලා. ගම්මාන්නේ. මුගාන්නේ මේ Camera में यार कोई रंग नहीं चल रहा चला नहीं या लंडू నాకు నా కెమెరా పేనదండే మేక కెమెరా పేనదండే మేక अभी अपन इधर आ रहा है कैमरा मेरा वाला है ඕගොල්ලන්ට పేనదండే මේක ඉන්නවනම් නෑ වගේ තමයි පෙන්නන්නේ අම්මානේ දඩේ ඉස්සරහට මෙයාගේ ඉස්සරහට ආවම అవునా ඕගොල්ලන්ට పేనదండే මේ මෙතන පෙන්නනවා අපි ළඟම ඉන්නේ ඉස්සරහ අපි ළඟ ඉන්නේ බලන්න මෙන්න පිළිගන්න ඕන පේනවද මෙන්න මේ ඉස්සරහින් වෙන්නේ ඉන්නේ මේ ඉස්සරහ ඉන්නේ අපිට පේන්නේ නැහැ මේ මෙතන බා මෙහෙට වෙන්නේ ඉන්නේ නෑ මෙහෙට ඉන්නේ නෑ මේ ඉතල තියෙන්නේ මේ මෙතන ඉන්නේ හරියට පේන්නේ නැහැ අපේ වීඩියෝ එක ෆොටෝයක් තියෙන ගහවල පේනවද දන්නේ Signal lost. ඒක හරියන්නේ නැති වෙනා මේ බැත්ත මල්ලන් ඒක බොරු වැඩක් අපි ඒක ඉස්සරහට අපි මේකෙමු අපි ඉතින් වීඩියෝ එක ඔය කියන්නේ බොරුවක් අපි යන්නේ අමුතු ලස්සනක් තියෙනවා අපි ඕනනම් යාළුවෝ බලන්න වයින්ද ආනේ යාළුවනේ අපි යනවා දාන්න දෙනින් ගියාගෙන නේද මුදින් වයින්ද බෑ අපෙන් ඉන්නවා අපි අපත්තේ මම යාළුවනේ අලර තේනනේ අපි දැල්ලලත් අදින් පෙන්නන්න හරි ළඟ ඉන්න අපි ළඟ ඉන්න යාළුවනේ ආයෙ මහලට පහින්න යන්නේ ආයෙ වහින්න යන්නේ තාවයි පොදයි අපි වැඩක් කරන්න ගත්තොත් අනිවාර්යෙන් වහිනවා නැත්නම් මොකක් හරි බකිනවා. දැන් අපි යනවා අර හරියට. අපි යන්න. Come on. අපි මේ අංගල්කට එන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතන්නේ
පාලමක් වගේ. පාලමක් නිකන් බංකරයක් වගේ පොඩ්ඩක් අමුතුයි ඒක. හිතාගන්න මොකක්ද කියලා. ඒක හැඩේ බලන්න ඔයාලුනේ මේක තියෙන. ඕගොල්ලෝ දන්නවනම් මේක මොකක්ද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්. අපි දන්නේ නැහැ. හැඩෙත් බලන්න ඕනද ඔයාලා? මේ මෙතනින් ඇතුළට යන්න පුළුවන් කියලා නේද? පියන්න අපිට යන්න නම් අපහසුයි. එතෙන් යන්න බෑ. අපි මේ පැත්ත අර දින ඉඳද්ද? නෑ නෑ. යම් බලන්න අපි එකකට හරි අමුතු එකක් ඒක. මේ පඩිපෙලක් තියෙනවා. පඩිපෙලක් තියෙන උඩට යන්න. ඒක නම් යන්න අමාරුයි වගේ උඩට. try කරනවා. ඔය පියවදී කාගේ හරි. බස් කපන්න නැතුව හිමින් යන්න බෑ. බලමු අපි යන්න try එකක් දෙමු උඩරිම යන්න බැරි තත්ත්වයක් තියෙන මෙතන. බලන්න බලන්න. උඩරිම යන්න try කරනවා බලමු. බලමු අපි යන්න try එකක් දීලා. ඉතින් පඩිපෙලක් තිබ්බට එතනින් එහාට යන්න බෑ. ඉතින් එහාට යන්න බෑ. ඉතින් එහාට යන්න බෑ. මේ කැලෑව වෙවිලා තියෙන්නේ මේ. ඉතින් අපි ආපසු බහින්න එනවා. ආපසු බහින්න එනවා යා. අපේ වැඩේ අපේ ඒ වැඩේත් අසාර්ථකයි යන්න බෑ. අපි වැඩ. එහෙනම් මේකෙත් අපි පල්ලෙහාට බහලා යන්න හදන්නේ. හැබැයි යන්න නම් පුළුවන්. මේ මෙතන යන්න තියෙන්නේ අපිට යන්න බෑ. zoom කරලා පෙන්නන්නම් ඕන නම්. පඩිපෙළ zoom කරලා පෙන්නුව හැකි මේ තියෙන්නේ අපිට යන්න විදියක් නැහැ. ලබන පාර අපි අනිවාර්යෙන් තව වීඩියෝ එකකින් එතෙන්ට එනවා. අද වැස්සත් එක්ක අපිට අමාරුයි අපි වැඩක් කරලා දාන්නනේ වහිනානේ තියෙන්නේ. අරකට යන්න තියෙන්නේ අපි එකට යමු. එහෙනම් අපි තව වීඩියෝ එකකින් සෙට් වෙමු. බයි. ඔයගොල්ලෝ දන්නවනේ මේකට අපි යන්න බැරි වුණා. ඒක දුෂ්කරයි යන එක. වැස්සත් එක්ක නිස්සනවා. අපරාධ යන්න. අර අතනින් තමයි එල්ල කට්ටි උස්සලා මරලා දාලා තියෙන්නේ. තල්ලු කරලා තියෙනවා. මේකේ අපි යන්න ඕනේ. යන එක දුෂ්කරයි වර්ෂාවත් එක්ක. අපි තව අලුත් වීඩියෝ එකකින් එතෙන්ට එනවා අනිවාර්යෙන් එනවා. ඒ මිනිස්සු මරපු තැනට අනිවාර්යෙන් යනවා. වැස්ස නැති දවසක. අපි එන්නේ හිතපු ගමන නෙමෙයි මේ ආවේ. අපිට කරන්න දෙයක් නැහැ. එහෙනම් අපි ගිහින් එන්නම්. අපි ගියා. බයි. ගුඩ් බයි. නෑ. ඔයගොල්ලෝ අපේ account එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment ගන්න, share කරන්න. ඔයාලට වීඩියෝ බලන්න. බයි.